ෆොටෝ එක මොන තරම් quality එකක් ඇවිල්ලා තියෙනවද කියලා අපිට මේකෙන් ඉතින් ඔය විදිහට අපිට මේකෙන් ෆොටෝ එකක් enhance කරගන්න පුළුවන්. මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට මේක select කරගන්න ඉන්නේ. මෙතන මේ remove කියලා තියෙන බටන් එක click කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක process වෙනවා. අපි බලමු මේක remove වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක remove වෙලා තියෙනවා. හරි. මම දැන් මේ විදිහට මගේ ෆොටෝ එකක් select කරගත්තා මගේ gallery එකේ තියලා. ඉතින් ෆොටෝ එකේ background එක මෙන්න මේ විදිහට remove වෙලා තියෙනවා. මට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක ගැලපෙන size එකකට adjust කරගත්තාට පස්සේ මේක next කියලා තියෙන බටන් එක click කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට process වෙනවා මේ ෆොටෝ එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් තිබ්බේ නැති දේවලු මේකට add වෙලා මේ ෆොටෝ එක expand වෙලා තියෙනවා. එතෙන්දී ඔයාලට text එකක් දීලා image එකක් generate කරගන්න පුළුවන්. අපි මෙතෙන්ද text එකක් දීලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් before after මේකේ result එක. ඉතින් එතෙන්දී නම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඔයාලත් ඔයාගේ phone එකට මේ application එක දාගත්තාට පස්සේ ඔයාටත් මේ application එක නැතුවම බැරි application එකක් වෙයි. Android user කෙනෙක් විදිහට ඔයාගේ phone එකේ තියෙන්න ඕනේ application එකක් ගැන මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ app එක ඔයාගේ phone එකේ තියෙන්න ඕනේ කියලා කියන්නේ. මොකක්ද මේ application එක? අපි මුලින් බලමු මේ application එක මොකක්ද කියලා. ඉතින් මේ application එකේ නම තමයි Magic Eraser කියලා කියන්නේ. Google Play Store එකේ Magic Eraser කියලා search කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ application එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක තමයි application එක. ඉතින් මොකද්ද මේ application එකේ තියෙන විශේෂත්වය? අද වීඩියෝ එකට ගිහිල්ලාම අපි ඒ ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක්. ඔයා තාමත් my channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා my channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට ගිහිල්ලාම මේ application එක ගැන වැඩි විස්තර කතා කරමු. ඉතින් application එක ඔයාගේ phone එකට install කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට application එක open කරගන්න. ඉතින් application එක open වෙද්දී ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මෙතනින් මේක continue කරගන්න ඕනේ. මේකත් ඔයා continue කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට මේ application එකෙන් කරගන්න පුළුවන් දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් මේවා ටික ඔයා continue කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනින් අහනවා ඔයා මේකේ තියෙන මොන feature එක ගැනද වැඩි interest කියලා. ඉතින් ඔයාලා මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. මම මෙතනින් enhance quality කියන එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. ඉතින් මෙතනින් ඔයාලට මේකේ subscription details තමයි අහන්නේ. ඉතින් බය වෙන්න එපා, මේක අපිට free පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට මේකේ free පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතනින් මේක close කරගන්න. හරි, ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ permission ඉල්ලයි මේවා ඔයා allow කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙතන උඩින්ම ඔයාලා බලා ගන්න පුළුවන් enhance quality කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා මේක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ permission ඉල්ලයි මේක allow කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට ඔයාගේ ෆෝන් එකේ gallery එකේ තියෙන photos ටික මෙතන පෙන්නනවා. ඉතින් මම දැන් මේ විදිහට photo එකක් මේකට upload කරගන්නවා. ඉතින් photo එක upload කරගත්තට පස්සේ මේ විදිහට පොඩි process එකක් වෙනවා මේ photo එකේ. හරි, ඉතින් process එක වෙලා ඉවර වුණාට පස්සේ අපිට මේ විදිහට before after compare කරලා බලන්න පුළුවන් photo එක enhance වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරි, ඉතින් අපි ඒකත් බලමු මේක enhance වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මම upload කරපු photo එක. ඉතින් මේ තියෙන්නේ මට මෙයා edit කරලා දුන්න ෆොටෝ එක. ඉතින් අපිට මේ විදිහට zoom කරලත් බලන්න ෆොටෝ එක මොන තරම් quality එකක් ඇවිල්ලා තියෙනවද කියලා අපිට මේකෙන්. ඉතින් ওই විදිහට අපිට මේකෙන් ෆොටෝ එකක් enhance කරගන්න පුළුවන්. ඉතින් අපිට මේක enhance කරගෙන ඉවර වුණාට පස්සේ මෙතන තියෙන next button එක click කරගෙන අපිට මේක අපේ phone එකට save කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන මේක resize කරගන්න පුළුවන්, filter set කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මොකක් හරි adjustment එකක් කරගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන්. text එකක්, sticker එකක් add කරගන්නත් මෙතනින් පුළුවන්. ඉතින් ඔයා edit කරගෙන ඉවර වුණාට පස්සේ photo එකේ edit එක ඉවර වුණාට පස්සේ
ඔයාට පුළුවන් මෙතනින් සේව් කරගන්න. හරි. ඉතින් අපි එහෙනම් බලමු අපිට මේකේ ඊළඟට තියෙන ෆීචර් එක මොකක්ද කියලා. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් remove object කියලා අපිට දෙවෙනි ෆීචර් එක විදියට. ඉතින් මේකත් ක්ලික් කරලා බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම දැන් මේ විදියට මෙතෙන්ද ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මේ ෆොටෝ එකේ ඔයාට බලා ගන්න පුළුවන් අපි මේක ඇඩ් කරගත්තට පස්සේ උඩින්ම තියෙනවා edit at full HD resolution කියලා. ඊට පස්සේ unlock 4K resolution කියලා තියෙනවා. ඉතින් අපිට මේ 4K resolution කියන එක use කරන්න නම් මෙයාලගේ premium package එකක් active කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේකේ free පාවිච්චි කරන්න පුළුවන් full HD resolution වලින් විතරයි. හරි. ඉතින් එහෙම ඇඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. අපිට මේකේ brush එක choose කරන්න වෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරලා අපිට brush එක choose කරගත්තට පස්සේ අපිට මේකේ අනවශ්‍ය object එක select කරගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් ඒකත් කරලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම දැන් මේ විදියට මේකේ තියෙන මේ පොඩි key tag එක අයින් කරගන්න යන්නේ. ඉතින් ඔයාලට ඇඟිලි දෙකෙන් මේ විදියට zoom කරලා මේක මේ විදියට select කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදියට මේක select කරගන්නවා. හරි මම දැන් මේක සිලෙක්ට් කරගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන මේ remove කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදියට ෆොටෝ එක process වෙනවා. අපි බලමු මේක remove වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක remove වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් ඊට පස්සේ මෙතන detect කියලා තියෙනවා. ඉතින් මේ detect කියන එක ක්ලික් කරලා ඔයාලට මේකේ tool එක detect කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කලින් නම් manual නේ මේක select කරේ. අපිට ඕන නම් දැන් පුළුවන් මේ detect tool කියන එක select කරලා අපේ tool එක මේකේ තියෙන AI එක හරහා automatically detect කරගෙන remove කරලා දාන්න. ඉතින් අපි ඒකත් වෙන්නේ කොහොමද කියලා බලමු. මම දැන් මේ විදියට මෙතන select කරගත්තා. ඉතින් මේ තියෙන කලින් මම අර key tag එක අයින් කරගත්තට පස්සේ ඒක හරියට අයින් වුණේ නැහැ. මොකද්ද මේ වගේ පොඩි කෑල්ලක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම දැන් ඒක select කරගත්තා. අපි බලමු මේක remove කරලා කොහොමද remove වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපිට මේකේ object remover tool එක වැඩ කරන විදිහ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මේ විදිහට ආයෙ පාරක් back වුණා මෙතන. ඊට පස්සේ මෙතන remove background කියලා option එකක් තියෙනවා. අපි මේකත් click කරගෙන බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතෙන්ද මම දැන් මගේ ෆොටෝ එකක් add කරගන්නම්. හරි මම දැන් මේ විදිහට මගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තා මගේ ගැලරි එකේ තියලා. ඉතින් ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට රිමූව් වෙලා තියෙනවා. මට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම මෙතන අපිට ඕන කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. බ්ලැක් තියෙනවා, වයිට් තියෙනවා, ග්‍රේ කලර් තියෙනවා, ඊට පස්සේ බ්ලූ කලර් තියෙනවා. ඒ වගේ අපිට මැච් වෙන කලර් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන්ට බ්ලැක් කලර් වගේ දාලා තියන්න. ඊට පස්සේ ඔයාලට ඕන නම් ඔය ගැලරි එකේ තියෙන ෆොටෝ එකකුත් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේකෙන් දෙන ෆොටෝ එකකුත් ඇඩ් කරගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක විදියට. නැත්නම් ඔයාලට කැමති නම් ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් වුණත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔය විදියට තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැටගරිස් ගණනාවක් තියෙනවා. paper, wood, green, marble ඔය වගේ මෙතන කැටගරිස් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනිනුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරලා මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් දැනට මෙතන තියෙන බෑග්ග්‍රවුන්ඩ්ස් එහෙම ඔක්කොම අපිට ෆ්‍රී දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන තවත් එක ෆීචර් එකක් අපිට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක මෙහාට ඇදගෙන ආවට පස්සේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා යනවා. ඉතින් ඔය විදිහට අපිට අපේ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නත් පුළුවන්. ඒ වගේම රිමූව් කරගෙන අපි අලුතෙන් ඇඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේකේ තියෙන පරණ බෑග්ග්‍රවුන්ඩ් එකම බ්ලර් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න විදිහට අපිට මේකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක සේව් කරගන්න පුළුවන් මෙතනින්. හරි ඊළඟට අපිට මේකේ AI fill කියලා tool එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක use කරනවා නම් මෙයාලගේ premium package එකක් active කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන්නේ මේ වගේ මෙතන මොකක් හරි අපිට ඕනේ නම් ඒ කියන්නේ දැන් අපි ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන example එක උත් දීලා තියෙනවා. ඉතින් මෙතන මේ building එක ඉස්සරහා කිසිම දෙයක් නැහැ. කලින් photo එකේ මෙයා මෙතන කා එකක් වගේ ඇඳලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේකේ after result එකේ බලා ගන්න පුළුවන්. මෙතන කා එකක් පාක් කරලා වගේ
තියෙනවා. ඉතින් අපිට මේක යූස් කරන්න නම් මෙයාලගේ ප්‍රීමියම් පැකේජ් එකක් පර්චේස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට අපිට මේකේ expand image කියලා තියෙනවා. අපි බලමු මේකත් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම දැන් මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේක සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට මේක දෙපැත්තට මේ විදිහට අදින්න පුළුවන්. ඉතින් අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඕනම් මෙතන රේෂියෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක කස්ටම් සයිස් විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක ගැලපෙන සයිස් එකකට ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ මේක next කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට process වෙනවා මේ ෆොටෝ එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් තිබ්බේ නැති දේවලු මේකට ඇඩ් වෙලා මේ ෆොටෝ එක expand වෙලා තියෙනවා. ඔයාටත් ඔය විදිහට වගේ ෆොටෝ එකක් මොකක් හරි බාගෙට වැටිච්ච ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරලා මේ විදිහට expand කරගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු මේ AI generate කියලා තියෙන ෆීචර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතනදී ඔයාලට ටෙක්ස්ට් එකක් දීලා ඉමේජ් එකක් generate කරගන්න පුළුවන්. අපි මෙතෙන්ද ටෙක්ස්ට් එකක් දීලා බලමු. මම දැන් මේ විදිහට මෙතෙන්ද ටෙක්ස්ට් එකක් දුන්නා the cat is watching TV on chair කියලා. පොසේ පුටුවක් උඩ ඉඳන් TV බලනවා කියලා. ඉතින් මෙතනදී අපිට මේකේ resolution එක වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට resolution 3ක් වෙනකන් මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට අපිට මේකේ resolution වෙනස් කරනවා නම් මෙයාලගේ premium plan එකක් පර්චේස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට දැනට මෙන්න මේ තුන ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන advanced option කියලා තවත් drop down එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී අපිට මේ වගේ කැටගරි ගණනාවක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේකෙන් කැමති එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. අපි මේ ටික මෙහෙම තියලා මේක ජෙනරේට් කරගෙන බලමු මොන වගේ රිසල්ට් එකක් හම්බෙයිද කියලා. හරි ඉතින් මම දැන් මේ විදිහට ෆොටෝ එක ජෙනරේට් කරගත්තා. ඉතින් ඇත්තටම අපි කැමරා එකකින් කැප්චර් කරපු ෆොටෝ එකක් විදිහටම අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තාම ලිමිට් එකක් දීලා නැහැ ඉමේජ් ජෙනරේෂන් වලට. ඔයාලට කැමති ප්‍රමාණයක් දැනට මේකෙන් ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේ ජෙනරේට් කරගත්ත ඉමේජ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් AI filters කියලා tool එකක් තියෙනවා. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් filters ගොඩක් තියෙනවා. මෙතන travel කියලා තියෙනවා, ඊට පස්සේ art කියලා තියෙනවා, cyber කියලා තියෙනවා, game කියලා තියෙනවා. ඉතින් මේකේ සමහර ඒවා නම් අපිට නොමිලේ පාවිච්චි කරන්න බෑ. හැබැයි අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවත් මෙතන තියෙනවා. ඉතින් අපි එකක් try කරලා බලමු කොහොමද අපේ photos වලට මේ filter එක apply වෙන්නේ කියලා. ඉතින් මම දැන් මේ විදිහට මේ comic කියලා තියෙන filter එක select කරගෙන මගේ phone එකේ තියෙන photo එකක් මේකට add කරගන්නවා. ඉතින් අපි බලමු අපේ photo එකට කොහොමද මේ filter එක apply වෙන්නේ කියලා. ඉතින් අපේ photo එකට මෙන්න මේ වගේ තමයි මේ filter එක apply වුනේ. ඉතින් අපි අනිත් filters උත් දාලා බලමු මොන විදිහටද අපිට මේකට apply වෙන්නේ කියලා. ඉතින් මම මේ පරිසරයේ ගත්ත ෆොටෝ එකක් තමයි මෙතෙන්ට ඇප්ලයි කරලා ෆිල්ටර්ස් ඇඩ් කරගත්තේ. ඉතින් ඒ වගේ එකකදී නම් අපිට සම්පූර්ණයෙන්ම අපි අප්ලෝඩ් කරපු ඔරිජිනල් ඉමේජ් එක වෙනස් වෙනවා. ඉතින් අපි පර්සන් කෙනෙක්ගේ ෆොටෝ එකකුත් මේකට අප්ලෝඩ් කරගෙන බලමු. එතනදිත් මේකේ ෆිල්ටර්ස් ඇඩ් කරාට පස්සේ ෆොටෝ එක ගොඩක් වෙනස් වෙනවද කියලා. හරි අපි කලින් බැලුවේ පරිසරයේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ෆිල්ටර් සෙට් කරගත්තට පස්සේ ආපු රිසල්ට් එක. ඉතින් අපි දැන් බලමු මනුස්සයෙක්ගේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරගත්තට පස්සේ මෙයා කොහොමද මේකට ෆිල්ටර් එක ඇඩ් කරන්නේ කියලා. ඉතින් මම ආයෙ පාරක් මේ කොමික් කියන එකම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මෙතන තියෙන මනුස්සයෙක්ගේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට දැන් අපේ ඉමේජ් එක ප්‍රොසෙස් වෙන්න පටන් ගන්නවා. අපි බලමු අපිට හම්බෙන රිසල්ට් එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් before after මේකේ රිසල්ට් එක. ඉතින් එතෙන්දී නම් ලොකු වෙනසක් වෙලා නැහැ. අපි තවත් ෆිල්ටර් සෙට් කරලා බලමු අපිට මොන වගේ රිසල්ට් එකක් මේකෙන් බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මිනිස්සුන්ගේ ෆොටෝස් වලට නම් මේකෙදි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේකේ පරිසරයේ ෆොටෝ එකක් වගේ නැත්නම් සතෙක්ගේ ෆොටෝ එකක් වගේ ඇඩ් කරොත් ඔයාට එතෙන්දී නම් ඔරිජිනල් ෆොටෝ එකට ගොඩක් වෙනස් ෆොටෝ එකක් තමයි ෆිල්ටර් එක ඇඩ් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා ෆිල්ටර් සෙට් කරනවා නම් ඔයා මෙතෙන්දී මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් විතරක් පාවිච්චි කරොත් ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි.
ඊළඟට අපිට මෙතන more කියලා drop down එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තවත් අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන tools ටිකක් තියෙනවා. ඉතින් මෙතන basic edit කියලා එකක් තියෙනවා. අපි එකක් අරගෙන බලමු photo එකක් මේකට add කරලා. ඉතින් අපිට මෙතනදී photo එක resize කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මෙතන ratios ගොඩක් තියෙනවා. social media post එකක් හදනවා නම් එහෙමයි. නැත්නම් ඔයාගේ අවශ්‍යතාවයත් එක්ක customize කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාට ෆිල්ටර්ස් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ෆිල්ටර්ස් ගොඩක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට කැමති ෆිල්ටර් එකක් මේකෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට මේ ෆොටෝ එකේ adjustment එකක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී brightness, exposure, contrast, saturation, highlight, shadows ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට මෙතනින් adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට photos වලට text එකක් add කරගන්නත් ඕන නම් ඒකත් මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට colors තියෙනවා, align තියෙනවා, outline තියෙනවා, opacity වෙනස් කරන්න පුළුවන්, fonts ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේකට text එකක් add කරලා කැමති font එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ෆොන්ට්ස් ඔක්කොම අපිට දැනට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. කිසිම එකක් ප්‍රීමියම් ෆොන්ට් විදිහට අපිට බලා ගන්න බෑ. ඉතින් මේ ඔක්කොම අපිට දැනට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට මෙතනින් ස්ටිකර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේ මේකෙත් කැටගරයිස් කරලා තියෙනවා. ඔයාලට කැමති කැටගරි එකකට ගිහිල්ලා ඔයාලට කැමති ස්ටිකර් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඔක්කොම වගේ දැනට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. කිසිම එකක් ප්‍රීමියම් වෙලා නැහැ තාම. ඉතින් දැනට ඔයාලට මේකට කිසිම සබ්ස්ක්‍රිප්ෂන් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ස්ටිකර්ස් වලට. ඒ වගේම කලින් මම කිව්වා වගේ මේකේ තියෙන ෆොන්ට් වලටත් ඔයාලට සබ්ස්ක්‍රිප්ෂන් එකක් කරන්න අවශ්‍ය නැහැ. හරි. ඉතින් ওই ටික තමයි අපිට දැනට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? මේ ඇප්ලිකේෂන් එක ඔයාලට වැදගත් වෙයි කියලා ඔයා හිතනවද? ඉතින් ඔයාත් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවා නම් ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.